මොරිස් හොඳට දිවට ලේවස් දැනෙන අමු වස්තුවනේ මගේ කලුමා. සමීරන කල කිනිසි වැටෙන්නේ අනුන වලින් කිරි ලේනෑයෙක් වගේ මගේ ශරීර සෞඛ්‍ය ගැන වොරි වෙනවා. ඒ ඇස්සේ මම අවුරුදු 20ක් තිස්සේ පැසවපු වෛද්‍ය විද්‍යාවට අසු නොවුණු තුවාලයක් සුවපත් කර ගන්නවා. මම විනෝද චාරිකාවක් ඇවිත් ඉන්නේ ડોක්ටර්. මම උපන්න නගරේ. මට විවේක ගන්න බැරි වෙයි ડોක්ටර්. මම ගොඩාක් කාර්යබහුල. ડોක්ටර් සමහර විට මේ ගමනින් පස්සේ මාව සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න මම මේ සතියේ තියෙන අපොයින්ට්මන්ට් සති 3කට කල් දානවා. ඔව්. චෙක් අප් ස්කෑන්ස් ඔක්කොම. මම ආව ගමන් ඩේට් එකක් ෆික්ස් කරගන්නවා. ඕකේ ડોක්ටර්. මොරිස් කොහොමද ලග්න බලාපොරොත්තු? Yes madam. තමාගේ සිතගියාව නිතු කර ගැනීමේදී නොයෙක් බාධා විරෝධතා පැමිණියා. ඒවා අවබෝධයෙන් මැඩගෙන ඉදිරියට යාමේ හැකියාව ඇති කරගන්නවා. ඒ වගේම ඉදිරි සති 3ේදී සිතේ සැනසෙලි බව දුරු කරන මෙන්න විටක සිතට සැනසෙලි බව ගෙන දෙන දේවල් ඔබ විසින් සිදු කරනවා. Yes. ඉදිරි සතිය තුල ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන යාමට ඔබට විශේෂ වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ඔය ආරේ රාහුකාර. ටවුන් එකට අලුතින් ආවයි කිව්ව මහලපු නිකන් පෙට්ටිය එහෙනම් මේ. පුංචි සර්කස් කාර්යයේ නිකන් පෙට්ටියකට අකමැති වෙන එකක් නෑ. ඡේ! Nice meeting.
මේ සෙල්ලම සුලෝහිත සංග්‍රාමයක් කරගන්න I need your help. අන්න එහෙමෙන්න. චේ මේ නගරේ තියෙන හොඳම මස් ටික මට ඕන. හොඳට ලේ වැක්කිරෙන හොඳට මසාජ්ජලා මෙලෙක් වෙච්ච විටමින් ප්‍රෝටීන් අරගෙන පුෂ්ටිමත් වෙච්ච නිරෝගී ෆ්‍රෙෂ් මීට්. හරියට මිනිස්සෙක්ගේ වගේ. yes. පණ පිටින්ද? ඔව්. ඔයා ඔය කියන විදිහේ මස් තියෙන්නේ මිස්ටර් සපරමාදු ගාව විතරයි. මිස්ටර් සපරමාදු. ඔයා දන්නවද? එහෙනම් අපි වැඩේට බහමු. Yes. Assistant වුණොත් ඇති. පොඩි සරල දේවල් ටිකකට මට උදව් කරා. මං කොහොමද මිනිස්සුන්ට උදව් කරනවා? මොකද මම මෙහෙම තනි දිලි දෙනක් වගේ රැකුනේ ජීවත් උනේ මේ නගරේ ඉන්න සංවේදී මිනිස්සුන්ගේ පිහිටෙන් නිසා. පිළිද? sorry මට අමතක වුණා. මාත් එක්ක ඉන්නවා මගේ අනිත් assistant.
එන්න මාළනි. බය නැතුව කියන්න මාළනි. අපි මුළු ලෝකෙටම කියන්න වාට වෙච්ච දේ ගැන. මම පැය 8ක් වැඩ කරලා එළියට ආවේ. ඒ පැය 8ේ මම ඇහුවේ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් කියන ලේබල් එක. හිතා මගේ පඩි දවස. මම පැක්ටරින් එළියට ඇවිල්ලා අජිත්ගේ බයිසිකලෙට නැග්ගා. අජිත් මා බෝඩිම ගාවින් දාන්න නැතුව මොනවා හරි බොමු කියන මා සබර මාත ගෙස්ට් එකට එක්කගෙන ගියා. ඊට පස්සේ මොකද උනේ මාළනි? කියන්න මාළනි මම කතා කරලා කියන්න. මට මොකද මාළනි කියන්නකෝ. මාළනි කියන්න. මේ මම කන නවදාන්න මාළනි. එයාගේ නාමේ මොකද උනේ කියන්න. මොකද මේ? වැඩ වෙලා ටික්ටොක්. අප්පනා දැනගන්න දවස් භාගයක පඩි. දවස් භාගයක පඩි. මාළනි ලෝකෙ කොහේ තැනක තාමත් මේ වෙලාවේ මේ ඇසිල්ලේ නීති හදනවා. හරියට උදේට වැඩ තුනි බිඳුවක් වගේ දීප්තිමත් ගල් පරවතයක් වගේ ශක්තිමත් නීති හදනවා. මාළනි බය නැතුව කියන්න. මම කපුර දෙනවා කිව්වා. ඊට පස්සේ ඔයාට තව එක්ස්ට්‍රා එකක් දුන්නා. ඔව්. මට සිහිය එනකොට ඇදලා තිබ්බා. මටත් සිද්ධ වුණේ ওই දේම. මන්නම් ලේ රජස් දෙකම හොදගෙන මේකප් කරගෙන ආපහු පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මමත් ගියා පැමිණිල්ලක් දාන්න හමරාදුව පොලිසියට. පැමිණිල්ල ලියාගන්න ඉච්ච නිලධාරියා මාව මොනා හරි පොන්න සපර මාදු ටෙස්ට් එකට එක්කගෙන ගියා අජිත්මයි. මගේ අජිත්මයි. ඊට පස්සේ මොකද උනේ මාළනි? ඊට පස්සේ පැමිණිලි පොතේ උඩින් එයා මට තවත් එක්ස්ට්‍රා බෙත්තක් දුන්නා. Hola, hola.
සමුද සීතල එකක්. නෝනා මේ ලෝකේ ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා නෝනා. අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඔය නෝනට මෙතන ඉන්න මගෙන් අවසර ගන්න සිද්ධ වෙනවා. මේ දැක්කනේ? මේ කවුද මේ? Big sister is watching you. How many article? දැනටමත් මේ ගාමට එකේ 80%ක කොටස් මගේ ලොක්කි. කමනි හේවත් මුදු කුමාරි සල්ලි දීලා අරගෙන ඉවරයි. මං කිය හිටිය සහෝදරියනි අපේ කොල්ලෝ කෙල්ලෝ ෆොටෝකොපි ගහනවා. ඒ ෆොටෝකොපි මැෂින් හදන්නේ නෑ. අපේ කෙල්ලෝ ලිප්ස්ටික් කියුටෙක්ස් ගානවා. ඒකව නිෂ්පාදනය කරන්නේ නෑ. කොටිම කිව්වොත් සහෝදරියනි අපි ලීවයිස් මහනවා. ඒත් ඒව අඳින්නේ නෑ කවදාවත් අඳින්න හම්බ වෙන්නේ නෑ. සහෝදරියනි අපි සිල්වර් ටිප්ස් තේදරු කඩනවා. සිල්වර් ටිප්ස් කියන්නේ මොනවද? ඔය දැක්කනේ? සිල්වර් ටිප්ස් කියලා තේදළු జాතියක් තියනවාද කියලාවත් අපි දන්නේ නැහැ. සිල්වර් ටිප්ස්? සිල්වර් ටිප්ස්, කියුටෙක්ස් කියුටෙක්ස්, ලිප්ස්ටික්, රොලෙක්ස්, ලිවයිස්, බ්ලූ වෝටර්. සහෝදරියනි, ඔය සපරමාදුගේ වැඩ ටික කරගන්න. නීතිපතිතුමාගේ බල්ලව අවශ්‍ය කාලයට වඳ කරලා දීලා. හැබැයි මගේ ලොක්කි මේ සහෝදරයාට කැමති කාලෙට කැමති විදිහට වඳ කරගන්න කැමති වර්ගයක අලංකාරයට උපුලුට තියාගෙන කිරි දෙන්න පුළුවන් විදිහ බලු පැටව තවන් මගේ ලොක්කිගේ උපදෙස් අනුව වැඩ කරොත් තව අවුරුදු 5කින් 7කින් මම හේනා කරේ කේතුමතියක් කරනවා. අචිවති ගංගාවෙන් පැනගත්තම කේතුමතිය. කේතුමතිය වෙනුවෙන් මම මුදල් වියදම් කරනවා. ඕ මෙන්න ඇවිල්ලා. පිළිගන්න ඔබේ අලුත් හිමිකාරියා. ජේ කිව්ව විදිහට මම මේ නගරේ හැරගෙන යෑ. අතුරුදන් වී කොන්කිරි අමතක කිරීමට බල කිරීම නවත්වනවා. රොලෙක්ස් පිච්චර් Louis Vuitton yes blue සංචාරක කුරුල්ලෝ රංචු පිටින් නැගුණා. අනාගතේ අපේ වීදුරු තට්ටු ගෙවල් බුදුනේ සිල්වගෙන් ලියුද. බිත්තර දානවා දහස් ගන්න. සයිබීරියන් ඩක්, කැස්බෑ බිත්තර, වඳුරු මල ඔක්කොම බැදලා විකුණමු අපි. ඔව් සහෝදරවරුනි. ආයෝජනය විතරක් නෙමෙයි. මෙතෙන් පටන් වගේ ඉදිරි කෙටි ජීවිත කාලයම මම කැප කරනවා ඔබ වෙනුවෙන්. හැබැයි මේ සියල්ල පෙරකී පරිදි කිරීම වෙනුවෙන් මුදකලා කර දෙන්න මට එක මොහොතක එතෙක් ඔබගේ පියාමෙන් සැලකූ ඔබගේ පෙම්වතාවෙන් සැලකූ ඔබගේ සහෝදරයාවෙන් සැලකූ මෙන්න මේ මිනිහා මිස්ටර් සබරමාලු Brush your teeth, brush your teeth. This is the way we brush your teeth. Early
in the morning. This is the day we call my baby, call my baby, call my baby. This is the day we call my baby, early in the morning. This is the way we wash our hands, wash our hands, wash our hands. This is the way we wash our hands, glittering alive. ඊයේ වේදල දෙකයි කාලයි. හන්ද. ඒ වෙලාවට වගේ සිමෙන්තු වල විතරයි එහෙමත් නැත්නම් මොකද ගලි වල විතරයි මේන් සිටි කෙරෙන්න තුවන්නේ කියලා දන්නවනේ. දැන් නෑනුව ඔව්. ඇඬුවා. ඇඬුවා විතරක් නෙවෙයි කාගෙන්ද සමාවක් දෙනවා. සමාවින්නේ කාගෙද කියලා මට කටින් පිනෝනේ නැද්ද? නෑ. අයියෝ බය වෙන්න එපා. මිනිත්තු 3කට වැඩිය ගැඹුරු හීනෙක ගිලිලා හිටියා. ඔයා කවදාවත් ඔයාගේ බැංක් account ළමයි ගබ්සා කරපු පෙම්වතියන් ගෙනා ඉටි ගමන් අතුරුදහන් කරලා දැම්ම සමාජ ක්‍රියාකාරීන් ගෙනා කිසිම හීනකදී දොඩවන්නේ නැහැ. ඔයා දන්නේ නෑ නේද? කෙනෙක්වට මං අඩන මිනිහෙක් නෙවෙයි කියලා. මට බලක්කෝ. ඔව්. මං කරපිංචා විකුණුවා. ඩ්‍රග්ස් ඩීල් කරා. ඊබ්‍රහීම් බීෆ් ස්ටෝල් එකේ වැඩ කරා. ඔලියට මිනි මැරුවා. ඒ නිසාම පිහිය මුවහත ගෑනු තියන්න. දූෂණය මිනිස්සුන්ගේ සත්තුන්ගේ ළමයි ගත්තා මිනිස්සුන්ගේ කරා. සත්තුන්ගේ ලේ ඇඟ ඇතුළට කිඩා බහැලා මැරෙන නිලවලට අනින්නේ කොහොමද කියලා මං ඉගෙන ගත්තා. මන් දන්නවා. ඔයා කොනිටලා නෙවෙයි. අණ්ඩකෝෂ රාජ්‍යෝකට දාලා වැහුවත් අඬන මිනිහෙක් නෙවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි. ඔයා තාම ඔයාගේ ගමන නවත්තලා නැහැ කියලාත් මම දන්නවා. හැබැයි මොකද? මාත් හීනයක් දැක්කා. මං බොර වෙච්ච වතුරක ගිලිලා හිටියා. මගේ දෙපැත්තෙන් පරණ කුඩ, කුමිනාශක බෝතල්, පරණ ටෝචු, කොබොද වෙච්ච පින්තූර රාමු ඇස් කණ්ණාඩි පාවෙලා ගියා. ඒ ඔක්කොමත් එක්ක පාවෙලාම රෝස පාට පුංචි කෙලි බෝරික්ගේ. ඒකි මගේ ළඟින් පාවෙලා යන වතුරෙන් එක පාරට මුඩට පැනලා පුංචි නිදි පාට කිනිස්සකින් මගේ පපුවට ඇන්නා. මං කෑ ගැහුවා. ඊට පස්සේ ඒකි මගෙන් අහනවා. ඇයි සමදරා ඔච්චර කෑ ගහන්නේ? මගේ අම්මා මං ඉපදුනාට පස්සේ තනියම පෙකින වල කපා ගන්නකොටවත් ඔච්චර වේදනාවෙන් කෑ ගැහුවේ නෑ නේද කියලා. සමදරා සල්ලි වලට පුළුවන් මැරිච්ච කටවල් වලට කට උත්තර දෙන්න. ඔව් සල්ලි වලට පුළුවන්. සල්ලි වලට පුළුවන් බන්ධනාකාර දොරවල් ආලින්දේ තියෙන. ඔව් සල්ලි වලට පුළුවන්. සල්ලි වලට පුළුවන් රාජ්‍ය ලාංඡනයේ සහිත මුණ්ඩ ත්‍රස්තවාදී තුවක්කු වලින් පිට වෙච්ච උණ්ඩ බවට පත් කරා. මම මෙච්චර වෙලා කිව්ව දේවල් ටිකම තමයි ඔයත් කියන්නේ. මම මෙතෙන්ට ආවේ තාත්තා තනියම සමදරා. මම උපැන්න සාතිකයක් හදාගත්තේ. පිළිගත හැකි වාසකමක් එක්ක උපැන්න සාතිකයක් හදාගත්තේ මට අවුරුදු 15 මම දන්නවා ඒක. එහෙනම් කෙටියෙන් කියන්නේ ඔයා විශ්වාස කරන්නේ මාවද? එහෙම නැත්නම් මට විරුද්ධව ටවුන් එකේ වැස්සෙන මඩවැස්ස? මිනිස්සු විශ්වාස කරන්නේ මිනිස්සුන් තෝරන දේවල් විතරයි. ඔයාට විරුද්ධව වැස්සෙන අතීත පව් කන්දරාව ගැන නව කතා තරම් දීර්ඝව ලියවිලා තියෙන කැලෑපත්‍ර ඔක්කොම මම පුච්චන්න. මම ඒව විශ්වාස නොකර ඉන්නා.
මේ ඔයාගේම නියපොතු පාර. අනේ මගේ පිස්සුව තවත් වැඩි කරන්නේ නැතුව යනවද ડોක්ටර් රණසිංහ ගාවට? ඇයි? මගේ පපුව වයිට් බෝඩ් එකක්ද? හා? ඒක ඇදලා තියෙන මගේ නියපොතු පාරවල් විතරද? මේ බලනවා. අවුරුදු 23 ඉඳන් තමුසට මේ ලේ ගෑවිච්ච නියපොතු වලින් ඇඳපු රූප තමුසට පේන්නේ නැද්ද මෙතන? අම්මා නැති වෙච්ච දවසේ ඉඳන් නැදෑ සනුහරේ තාත්තයි මල්ලි එක තනියම ජීවත් වෙනකොට ගහපු පුංචි කැලෑපත්තර තමුසට පේන්නේ නැද්ද මෙතන? හා? මේ බලනවා. අයියෝ මොන මකුලක්ද මේ? Hello doctor. Yes. Give my wife. Depression. Suicide. Depression? Schizophrenia. I don't know. Okay, doctor. තනියම දාඩිය පෙරාගෙන හොයන පළවෙනි මිලියන 100න් පස්සේ මිනිහෙක් හරි ගෑණියෙක් හරි Tamanට සුදුසු සංස්කෘතික ජීවිතයකට ඇතුළු වුණේ නැති වුණොත් ඊළඟ මිලියන 100 හොයනකොට එයා පිඹුරෙක් වෙනවා සපරේ. That is depression. හොඳම තෙරපි එක තමන්ව පිස්සු වට්ටපු හතුරක් පිඹුරෙක් කියලා හිතාගෙන ඌව ගිලින එක සපරේ. That is phobia. එතකොට අනිත් පැත්තෙන් පිඹුර මාව ගිලිනවා කියලාත් මම දන්නවා. ඒ නිසා එක්කෙනෙකුට හති වැටෙන එහෙමත් නැත්නම් දෙන්නම එකට මැරෙනකන් අපි දෙන්නව ගිලින එක තමයි හොඳම තෙරපි එක. That is suicide. කුන්ෆු පන්ති ගිය හැරි බෙලාෆොන්ටේ ඇහුව මඩෝනා ඇහුව කාලේ මට ජීවිතයක් තිබුණා සපරේ. දැන් ඔයාමට මඩෝනා ගෙදරට ගෙනල්ලා සින්දු කියවයි. ඒ මඩෝනා මං වෙනුවෙන් සාලට ඇවිල්ලා ගායනා කරනකොට දුරින් හිටිය මඩෝනා ගායනා කරපු සින්දු වලින් ලැබුණු ජීවිතේ මට ආයෙ ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා සපරේ. මිනිහෙකුට ආපහු හැරෙන්න බෑ. හැරෙන්න ඕනේ නෑ. හැබැයි ගෙවන්න ඕනේ. මට විතරක් නෙවෙයි. ගෙවන්නේ මොකටද? කරපිංච බිස්නස් කරපු කාලේ ඉඳලා ලෙජර් පොත්වල ගණන් මිනුම් මං හරියට බේරුවා. නැහැ. සමහර බිස්නස් වලට හරස්කම් ඔය වතුර දහන් කරලා තියෙනවා. යා කියන්නේ මම බිස්නස් කරන්නේ කෝපරේට් ලෝ වලට අනුව නෙවෙයි කියලාද? නැහැ. ඔයා හොද්දට ගෙවලා නීත්‍යානුකූලව පේපර්ස් හදනවා. ඊට පස්සේ වෘත්තීය සමිති ශිෂ්‍ය කණ්ඩායම මර්ධනය කරන පිහියක් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ පිහියක්. ඔයා පිහිය හොදන්නේ පිළිත් වතුරේ සමරේ. අපි ඉන්නේ 21 වෙනි සියවසේ. ඉතින් මොකටද පිහිය? 21 වන සියවසේ නෙවෙයි. 25 වන සියවසට ගියත් මිනිස්සු පිහියට හරි නෑ සමරේ. ඔයා ආස උඩරට නිලමේ ඇදුවේ තාමත් වැජිතේනි දකුණු ඉන්දියානු කිනිස්ස සපරේ. හෙලෝ. ඉක්මනට ડોක්ටර් රණසිංහව කොන්ටැක්ට් කරන්න. මිනිහගේ ෆෝන් එකෙන් මිනිහට කියන්න ඇම්බියුලන්ස් එකක් හරි මොකක් හරි අටමගලක් අරගෙන ඉක්මනට මෙතෙන්ට එන්න කියලා. ඕකේ. හෙලෝ. කොහෙද අයිසේ ડોක්ටර් ඉන්නේ? ඔව්. තව විනාඩි ගානක් ගියොත් මෙයා මගේ අතින් මැරුම් කරනවා. I don't know doctor. Depression, suicidal. phobia. තමුසේ ලංකාවට ගෙනාපු වද පෙති වලින්ම තමයි මම වද උනේ. තමුසේ දන්නවද? මුතු කුමාරි හරි 100%ක් හරි. එයා තමුසේව මූණට මූණ හම්බ වෙන්න එන දවස මාත් අපි ගෑනු ඔක්කොම එනවා.
බෝල් මැරෝ. තියනවා මට. කිලෝ 20ක් දාන්න. ඔක්ස්ටේල් liver. ඕකේ. ඔක්ස්ටේල් liver කිලෝ 10ක් දාන්න. අයියෝ බලවෙන්න පාඩම්ද? ඔව් ඔව්. මගේ ඉන්ජෙක්ෂන් එක ගත්තා. නෑ නෑ අනේ මම වෙලාවට ට්‍රීට්මන්ට් කරනවා. බලවෙන්න හායි. මං ගාව චරිතවත් මාස දෙකක් බෙහෙත් තියෙනවා. මම මේ පොඩි වැඩකට එළියට ආවිලා ඉන්නේ. මං තියන්නද? බලවෙන්න එපා. මං කිව්වානේ. සමහර විට මේ ගමනින් පස්සේ මට ඒ සර්ජරි එක කරන්න ඕන වෙන එකක් නෑ කියලා. මං තියනවා. බයි. බාහියානේ. good morning. good morning. බයි. ආයතනයේ සාදරයෙන් පිළිගන්න. ඕනේ එක තාම ලෑස්ති නැතුව ඇති. ඒ වුණත් මං ආවා. තප්පරයක්වත් පරක්කු නැහැ. මං දන්නවා ඔයා බාරගත්ත ඕන එකක් කිසිම අඩුපාඩුවක් නැතිව ඊටාම වේගෙන් සකසුරුවම ඉෂ්ට කරනවා කියලා. අපි ආයතනයක් විදියට අපි අන්න නියම වචන. අපි මම කැමතිම වචන. ඒ තුඟක්. දැන් නම් අවුරුදු 20ක විතර කාලයක් තිස්සේ මම මේ අපි කියන වචන ප්‍රතික්ෂේප කරනවා. ඔයා ඔව් මම දැන් මම වැඩියෙන්ම ආදරය කරන වචන මම මෙතෙක් ආවේ මගේ මා සඳහා මා විසින් කෙලින්ම කිව්වොත් මමත් එක්ක පිරිච්ච ගමනක් පටන් ගත්ත නිසා. ඇයි? සාගාසස් බාධාවක්. ඔයා එහෙනම් ඔයයි මුතුකට අඬනවා කියන කතන්දරේ පැතිරෙව මුතු කුමාර. පිස්සුද? මම මේ වෙනකොටත් ඔයාගේ ළඟම බිස්නස් පාර්ට්නර් ගෙන්ද හැම බ්‍රහස්පතින්දම ඔයාලගේ ගෙදරට කුණු කෝඩේ අරන් යන මිනිහා දක්වා හැම ප්‍රාණියෙක්ම මන් දිහාවට නම ගන්න ඕන මිලියන ගාන වියදම් කරලා ඉවරයි. ඕඩර් එක හරි. එච්චර බීෆ් ළඟින් මෙන්න අය සල්කනවා මං ආයෙත් මදි නොකිය. ඒක මට සතුටක්. ඔයාලට තේරෙනවද නේද තනියම මිලියන ගාණක් හැන්ඩල් කරන ගෑණියෙක් ප්‍රයිවට් බොඩිගාඩ්ස්ලා කී දෙනෙක් ඕනද? එයාට තමන්ගේ ශක්තිය රැක ගන්න කොයි තරම්නම් ගුණදායක වස් කන්න ඕනද කියලා. cute. Please. බීල කෙලින් බලන්න මං දිහා. ඇස් දෙක ආත්මේ දොරටුව කියලා කියනවනේ. බය වෙන්න එපා. මම ඔක්කොම බිල් ටික සෙටල් කරලා යන්න තමයි ආවේ. පණ්ඩිත නපුරු වෙන. පඬිත නැති නපුරු ගෑණියෙක් කෙනෙක් වැඩක් තියෙනවා. ඔව් නපුරු නැති පණ්ඩිත ගෑණියෙක් කෙනෙක් වැඩක් නැහැ. මතකද? මේ මොනවද මේ? පස් ඔයා නිසා මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ මොවා මට පැන්ඩෝල්ට ගහනවා. දවස් 3කට පස්සේ සිහිය ඇවිල්ලා මං ගියා රෝහල් පොලිසියට කට උත්තර ඇත්තේ. මම ඔව්. ඔයා එතකොට පොලිසියටයි සල්ලි ගන්න උසස් නිලධාරීන්ටයි අවශ්‍ය ප්‍රමාණයට වියදම් කරන්න උපයගෙන තිබුණා. එහෙම නේද? එහෙම නැත්තම් කවුරු හරි ඔයා වෙනුවෙන් වියදම් කරලා තිබුණා. පිහියාකට හොඳට හුරු කොල්ලෙක් වෙනුවෙන් ඒ කාලේ ටවුන් එකේ කී දෙනෙක් නම් හිටියද වියදම් කරන්නේ? එඩ්‍රියන් සිල්වා, අනිල් කොප්පේ, කඩෝ ෆ්‍රැන්සිස් අල්මේඩා, ලක්ෂ්මන් පී. ඒත් මෙයාගේ ගමන නවත්තන්න හැන්ඩෝල් ලබරට බැරි වුණා. එයා මගේ අතට ආවා. අඳුරු බෝඩින් කාමරයක පොට් හදන එක බල්බ් එකක් යට. මගේ අතට ගත්තා. පුදුමයි. එයා වැඩි ඇඬුවේ නැහැ. ඇය 3කට පස්සේ එයා නැති වුණා. ඔයා දන්නවද? එයාට ඉපදෙන කොටත් ඔයාගේ වගේ ගන්න ෆෝන් එකක්.
වගේ අස්තේකුයි තිබුණා. කොහොමුණත් ඒ වයසේ පුංචි එකෙක් මැරිලා ඉන්න හැටි දැකලා නොතිබුණාට මැරිච්ච පූසි පැටව පරවිය මන් දැකලා තිබුණා. උන් ඉක්මනට නරක වෙන බව දැකලා තිබ්බ නිසා මං යා වල දැම්මා. තනියෙන්. අවුරුද්දකට පස්සේ මං හොරෙන් ගියා එයා වල දැම්ම තැන. ඊට පස්සේ මං පස්සවුරක් අරගෙන දාගත්ත මේ පුංචි පෙට්ටියට. ඔයා දන්නවද මම එතකොට රස්සාව කළේ කොහෙද කියලා? දන්නවද? ඉම්පාල හොන්නේ. බල්කනි. ෂෝට් හයින්ස් වලින් පස්සේ හෝල් එක ළඟ තිබ්බ ත්‍රිවිල් පාක්. එහෙම පස්ස අරගෙන දාගන්න ඕනේ කියලා මං හිතුවේ. රස්සාව කරන අතරතුරේ මම බලපු චිත්‍රපටියක හිටපු කාන්තා චරිතයක් එහෙම කරපු නිසා. අමරි අතීතයට පවර්ලා අපි එකට බිස්නස් කරමු. බෑ. අතීතයේ වර්තමානයේ වග කියන්නේ නැති නිසා මරණ සහතික සමාව සංහිඳියාව සමනය වගේ දේවල් කියන ඉදිරි කරමු බල සම්පන්න මහ ලොකුතුමනි. අපි අපේ අවසාන බිස්නස් එක කරමු. මෙයා වෙන්නේ. ළඟදිම දවසක. විල මම මුළු ටවුන් එකේම බිල් ගෙවලා තියෙන්නේ. එහෙම වෙලාවක ආයෙන්නේ නැහැ. අපේ බිස්නස් එක ඉවර කරමු. මේ දැන් මම දාන්න. ඕගොල්ලන්ට ඕනේ ඉක්මනටම ඉවර කරගන්න. හැබැයි අපිට ඕනේ අලුතෙන් පටන් ගන්න. අලුතින් ආයෙ පටන් ගන්න. ඒ නිසා දවස් 3කින් මම ඔයා කිව්වත් නැතත් මේ මම ඔයාව හොයාගෙන එනවා. හලෝ. හා මොකද මෙතන උනේ? ඉස්සරහට මොනවා හරි ගන්න නියමිතයි. මේ මොනවා හරි හොඳට තියාගන්න.
Manners please. ඔව්. මැනර්ස් නිසා තමයි අරලා තිබුණ දොරෙන් ඇතුළුනේ. අනික ඉස්සර නම් ඔයා මට එන්නනේ දොර ඇරලා තිබුණේ. නාන වෙලාව. මොකද්ද ඒ කුරුකුරු ගෑවේ? දැන් ෆෝන් එක නාන වෙලාවට සතිය තුලින් තියාගෙන දින්නේ. ඇයි ඔයා දන්නේ නැද්ද? ඉලෙක්ෂන් එකට වියදම් කරන බිස්නස් කාර්යය මට හැම වෙලේම කෝල්ස් කරනවා කියලා. මම හිතුවේ මේ අර මේ දවස් එකපාරම අහසින් කඩන් වල මුල්කාපාතයක් වගේ මුළු ටවුන් එකම ගිනි කනගත්තු ඔයාගේ ප්‍රතිවාදිනේ ඔයත් එක්ක සම්මුතිගත වෙන්න හදනවා සම්මුති මොන සම්මුතිය? මට ඇති සම්මුතියක් නැහැ. මම මගේ ප්‍රතිවාදියා කියන දේ අහගෙන හිටියා. ආයි මට නම් පේනවා සෑහෙන කලබල වෙලා ඉන්නේ කියලා. මටත් තියෙනවා ඒක කතා කරන්න දේවල් වගේ. මොනවද? ඔයා කැමති ඕනේ තැනක යන්න. ඔයා කැමති ඕනේ දෙයක් ගන්න ඩ්‍රයිව් එක හරි යනවා නම් කවන්නේ නැතු වුණත් මට කමක්. ඒ ඇත්තද? හා? ඔයාගේ ප්‍රතිවාදිනිය වගේම මටත් තියෙනවාට මතක් කරලා දෙන්න දේවල් වගේ. තවම මුල් පැත්තක් මොයිද වෙලා තිබුණු බිස්නස් කාර්යයේ දුවා. සහැල්ලුවෙන් ජීවත් වෙච්ච දුවා. කොල්ලෙක් වගේ කුංකු පන්තියේ කෙල්ලෙක් ඉස්සරහට ජෙන්ටල්මන් කෙනෙක් වගේ ඇවිල්ලා කුංෆු ෆ්‍රීඩම් යාළුවෙක්ගෙන් අහගත්ත රොක් මියුසික් ගැන විස්තර ටිකක් ඒකෙන් ඉස්සරහ දෙසා බලලා. ඒ කාලේ තිබිච්ච පරණ කබල් වාහනය තුල දාගෙන අපහරණය කළා මතකද? ඊට පස්සේ ආගේ තාත්තට වාට ඇති හැම බාරකකින්ම නොමිලේ විස්කි දෙන්න කියලා වාගේ සේවකෙට උපදෙස් දීලා තිබුණා මතකද? අන්තිමට මේ මිනිස්යාට තමන්ගේ එකම දුවගේ වෙඩින් එකට එන්න බැරුනේ සිරෝසිස් නිසා කියලා මතකද? යකෝ. ඉතින් මම තාත්තට නොබී ඉන්න තිබුණා. ඇයි අපේ වේටර්ස්ලා ඔයාලගේ තාත්තා අල්ලලා බීපිය කියලා පෙව්වද? නොබී ඉන්න? හා? නොබී ඉන්න? නොබී ඉන්නේ කොහොමද? ඒ මිනිස්සයා ඇල්කොහොලික් වෙනකොට යාගේ ඉඩම් ටිකයි ව්‍යාපාර ටිකයි එකම දුවවයි තමුන් අතට අරගෙන ඉවරයි. මට ඔය කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඇයි චෙක් කොච්චර වෙලාද කණ ඇතුලේ? බෝඩ් මීටින් ප්‍රසන්ටේෂන්ස් අරවා මේවා මට ඔය කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. නෑ එහෙනවා. නෑ මට ඇහෙන්නේ නෑ නැහැ. මතකයි. නෑ මට මතක නැහැ. පළවෙනි ලේ හැලීමේ සිට මතකයි. ලේ ඔව් ලේ. මගේ පළවෙනි ලේ හැලීම සිද්ධ වුණේ ඉබ්‍රහීම් බීෆ් ස්ටෝල් එකේ. හැබැයි මං ඒ ලේ හේතුවා. බීෆ් ස්ටෝල් එක පිටිපස්සේ දිනපතාම සිද්ධ වෙච්ච ලේ හැලීම් වල ලේ හොදන්න පිරිස් වතුර සාගරයකුත් මදි සපරේ ලන්ඩන් වලින් පැක් කරලෙව හොස්පිටල් ගාබේජ් බෑග් කන්ටේනර් 3ක් පවා ගිය මාස වෙනකන් ඔයාගේ නමින් පෝට් එකේ හිර වෙලා තිබුණේ රත්තරන් අර කොල්ල ටික පාරට බැස්සේ නැත්තම් තමුසේ ටිකක් මෙහෙ ගංගා ඇලදොල වලට අතහැරලා බැංකු ගිණුම් තර කරගන්න මැඩම් බිස්නස් කියන්නේ බිස්නස් ලේද කඳුළුද සැරවද අසුචිද කියලා වැඩක් නැහැ. ලන්සුව තියන්න පටන් ගත්තම ලේ බැම්මෙන් වැඩක් නැහැ නෝනා. අනික කොහෙද තියෙන්නේ? අර ඔයාලා කියන වගේ කවුද ටවුන් එකේ බේසියක් කියන විදිහ කඳුළු මුතු කැට වෙන ලෝකයක්. හොඳට මතක තියාගන්න නෝනා. මට ඕන නම් මුළු ටවුන් එකක් ඉස්සරහා ගෑණියෙක් එක්ක මුඛ සංසර්ගය ඉක්කා. ඊට පස්සේ මට ඒක මතක නැහැ. අමතකයි. එහෙම වුණත් කියන්න පුළුවන් තරම් ශක්තිමත් මිනිහෙක් මම. ඊට පස්සේ මම එහෙම කිව්වහම මුළු ටවුන් එකේම ගෑනු ඒ ගෑනිට වෛර කරන විදිහේ මානසික තත්ත්වයක් හදන්න පුළුවන්. අල්ලේ නැට වෙන ජනමාධ්‍යයක් තියෙනවා මට. Sweet
නොලැබුණා. මම හිතුවා මම පැල කළ ගාකින්ම ගෙඩියක් කාලා බලන්න. අනේ සර් ලේනවා. ඔව්. කාලෙකින් මම මගේම ලේ දැක්කා. මේක අරගන්න සර්. ඔව් බලන්න. කොහේ නං සර්? ජදාන වේද? නැත්තම් මధుර කියලා සින්දුවක් කිව්වොත් ඇති වෙයි. සර් සින්දු වලට ලේ ගන්න එක නවත්තන්න පුළුවන් කියන එකයි තුවාල සූපත් කරන්න පුළුවන් කියන එකයි සර් දන්න එක නම් මට හරියට දුමයි. සෝරි සර්. සින්දුවක් කියන්නේ සර් හරියට සතියකට දෙපාරක් මෙතෙන්ට එන හිස්ටරි ප්‍රොෆෙසර් වගේ නේ. හිස්ටරි ප්‍රොෆෙසර්? මිනිහා මාව ඇඳුම්ින් වාඩි කරනවා. ඒකල මිනිහා වාඩි වෙනවා කාමරේ තියෙන ප්ලාස්ටික් පුටුවක. ඒකල මට කියනවා නන්දා මාලිනීගේ සුලංකා පොල්ලේ තනු කැදල්ලේ සින්දුව කියන්නේ කියලා. සුලංකා පොල්ලේ? මොකද්ද සුලංකා පොල්ලේ? ඒ සර් නන්දා මාලිනී සින්දුව? අර ඕනේ කපොල්ල. එන කියන්න. සුලංකා පොල්ලේ තනු කැදල්ලේ කැලි කැටි බිනී වැටේ මේ කඳුරේ මොකද්ද? ඒක නාවිකයන්ගේ ගීතයක්ද? ඔව්. දූපත්තිකින් සල්ලි දීලා අරගෙන ඒ වගේ මසාසෙන්ට පවත්වමි. දිනුවෙන් දිනුවට පත්ත කප්පේ ගීතය. ඔන්න මට ආයෙත් පැටලෙනවා. හිස්ටරි ප්‍රොෆෙසර් කෙනෙකුට එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකටද මිනිහා ඔය සින්දුව කියවන්නේ? සර් ඒක පටලව ගන්න ඕනේ නැහැ. ඔය මధుගේ ක්ලයන්ට් කෙනෙක් මෙතනට ආවහම ඔය 80 ගණන් වල ජනප්‍රිය සින්දුවක් මధుලවා කියවගෙන රුපියල් 5000 දීලා යනවා සර්. අනේ බොරු. ඔව් සර්. බොරු. ඕකනේ. ඒ මිනිහා එන්ජොයි කරන්න දන්නේ නැහැ. ඔව් සර්. මිනිහා මధుගේ ඇඟිල්ලක්වත් අල්ලන්නේ නැහැ. හැබැයි මధు නම් මිනිහාගේ මාවපට ඇඟිල්ල අල්ලන්නේ. ඔරියට උත්සාහ කරනවා. ඉතින් සර් ඉතින් මధుට තේරිලා තියෙනවා ඒ මිනිස්සයාට මාවපට ඇඟිල්ලක් නෑ කියලා. අපේ මිනිස්සු ඕකනේ ප්‍රශ්නේ. අපේ මිනිස්සු හිස්ටරි පොලිටිකල් සයන්ස් වගේ සබ්ජෙක්ට් බදාගත්තාම ඒ මිනිස්සුගේ මාපට ඇඟිල්ලක් ඇති කරගන්න. එන්ජොයි කරන වෙලාවට එන්ජොයි කරන්න දන්නේ. මේ ලේ ගන්න එක නතර වෙලා. ඒ මල්ටිගේ ටීචර්ස් නිසාද මధుගේ සින්දුව නිසාද කියන එක නෙවෙයි මට වැදගත්. ඔයාලා ඉක්මනට රහිලා යන එකයි මට වැදගත්. සින්දුවක් කියන්නේ. අනේ සර්. දැන් නම් බෑ. අපිට හෙට කැම්පස් එකේ ප්‍රැක්ටිකල් උත් තියෙනවානේ. ප්‍රැක්ටිකල් කියන වචනෙට මං හරි ආසයි. ඔයා මුලින්ම සින්දුවක් කියන්නේ. ඊට පස්සේ අපි කරමු ප්‍රැක්ටිකල්. සින්දුවක් කියන්නේ. අනේ බෑ සර්. සින්දුවක් කියන්න. අනේ බෑ සර්. අපිට එක්සෑම්. අනික සර් දැන් පාන්දර 1:00ක් වෙලා. සින්දුවක් කියන්න. බෑ සර්. සින්දුවක් කියනවද නැද්ද තම්සලා? අපි ප්‍රවේණිකාසෝ නෙමෙයි සර්. අපිට පාඩම් කරන්නත් ඕනේ නිදා ගන්නත් ඕනේ. සින්දුවක් කියපන්. කීරි ඉවරයි සර්. මේරි අම්මා. මු ගිරි අම්මලා නෙවෙයි. මගෙන් කුණුවල් පාගන්න එපා සර්. මම මේ කිව්ව කුසේ පිටිසීරි වයි කියලා. මෙච්චර කාලයක් තමන්ට පුළුවන් විදියට මූලික වියදම් පියව ගත්තනේ. ඔව් පියව ගත්තා. එහෙනම් ඒ දැන් අපේ ඉන්නකම්. මේ විදුලි කොටන්න කියලා නෙවෙයිනේ. මම දුමුල අතර තැගගෙන ඉන්නේ. අන්න සුකුන්ගේ වීල කැල. හා! මෙච්චර මේ අලුත් පිළිවිලගේ පාදම යටින් කිය සතිය කළු පාට නාගයෙක් මතුවා. ඊට පස්සේ හවස දෙරුවා. වාසන අතුරු දාන්න වෙලා තිබුණා ගණදිනු කාර්යයක් එක්ක.
විනාඩි 10ක්ම තද වැස්සක් වැස්සා. හවස පාන් අරන් යන දුවන ගිරිය සර්ගේ වැල් වලින් ඇවිල්ලා කුඩු පට්ටම් වෙලා තිබුණා. ඇති. සීනි පිටි කරවල වලටවත් ගෙවන්න බැරි මේ අසහන කාරයෝ මේ කෙල්ලන්ට ටිප් එකක් දෙන්න තියා විනෝදයක් ගැන හිතන්නවත් බැරි මායාවක් වැටලා ඉන්නේ සර්. මේ ඔක්කොම විකාරස්සේ මේ අනාමුලලා දෙන අපේ ජීවිත ගන්න පුළුවන් මුතු කුමාරිකාවක් ඇවිල්ලා. කියන්න මුතු කැට විකුණුවාම අපි ඔක්කොටම ගොඩ යන්න පුළුවන්ලු. මුතු කුමාරී මුතු කුමාරී ඔව් සර් මුතු කුමාරිකාවක් ටවුන් එකට ඇවිල්ලා. විකාර ගම්මැදි හැලි ගම්මැදි හැලි යක්දේශාන්ගේ කතා කට්ටඩියන්ගේ කතා විශ්වාස කරන තරමටම මේ මිනිස්සු අසරණ වෙන වෙලාවල් එනවා සර්. මම රියලිස්ටික් මිනිහෙක්. ඒ නිසාම මම දන්නවා මට ඇහෙන කතා මට ඕන විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු. කිරෙපෙටි ගනි. උඩට ඇදපු එකත් මට ටැකල් කරන්න පුළුවන්. ඔව්. මං එක්ස්ටසි පැති බෙදුවා තමයි. ඒ වගේම කාය වර්ධන මධ්‍යස්ථාන ටික පිළිවෙලකට පවත්වාගෙන ගියා. ලාභා. රිදී ඇඳ කටේ ගාගෙන උපන් සමදර. එයා යාගේ මිලියන ගාණක් තේපල එක අතුරුදහන් වෙච්ච මට දරා ගන්න පුළුවන්. අවුරුදු 30ක් තිස්සේ උඹ එකතු කරපු සල්ලි උඹට විරුද්ධව කැරලි කරා. ඒත් මට දරා ගන්න අමාරුයි. මං වගේම පේමන්ට් එකෙන් නැගිටලා මගේ කෑල්ලක් විදියට දියුණු වෙච්ච උඹ අතේ මේ සිංගප්පූරු එයාලයින් ටිකට් එක මට එව්වේ. උඹට උදව්වක් කරන්න. උඹ ගිහින් කමනිට කියන්න ඕනේ. මම ටිකට් එක ඉරුවා. මම එයා ටිකට් එක ඉරුවා. ඉරුවා විතරක් නෙවෙයි. ඒකට කෙලක් යවුවා කිය. තව එයාට කියන්න ඕනේ. මට දාව එයාට ඉපදුණයි කියන පුංචි සුරංගනාවේ වල දැම්මයි කියන උද්‍යානෙ මම මේ නගරේ තියෙන ලොකුම ළමා උද්‍යානයේ බවට පත් කරා කියනවා. දාපා. මම නම් හිතන්නේ නෑ උඹට යාගේ බර්ණාවරයක් කපලා අයින් කරන්න පුළුවන් වෙයි කියලා. අවුරුදු 30කට පස්සේ බීතු විස්කි රසය අපෝ මං හිතන්නකොට අපි දෙන්නම එකට වල දාන්න. සමහර දරුණු නාට්‍යවාදී මිනිවරු ඉట్లా පරාදනත් එක්කම ලතින් ඇමරිකාවට පැනලා ගිහිල්ලා ප්ලාස්ටික් සර්ජරිස් කරගෙන
ඒගොල්ලන්ගේ ඩෙන්ටිටි එක සම්පූර්ණ වෙනස් කරගෙන අවුරුදු 90ක් විතර සාන්තව ජීවත් වෙනවා. ස්වභාවික මරණයට යටත් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. උඹ නාස්තිවාදියෝ ගැන කියන්නේ 71 89 2009 මේ පොළේ සිද්ධ වෙච්ච මරණ වලට වග කිය යුතු කවුරු? ඔය හොදට ඉන්නේ. දීපා මරණ එක මේ හැම දෙයක්ම ජස්ටිෆයි කරන හැම විදියක්ම බුද්ධලානුබද්ධයි. විතරක් නෙවෙයි. ඒවා සල්ලි කුට්ටිත් එක්ක එකට ගැට ගහලා ජීවත්. සල්ලි කුට්ටි. ඕ සල්ලි කුට්ටි. සල්ලි කුට්ටි මේ මාස 3ට ඔබ දියුණු කරලා තියෙන තරම. හැබැයි ඔබ එහෙම දියුණු වෙලා තියෙන්නේ මං ඔබලගේ account වලට balance වෙන්නේ නැරේ ගානට වැඩි ගාන. අර ඔබලගේ මුතු කුමාරි උඹලගේ account වලට balance වෙන්න ඇරිය නිසා නේද? මේක බීපන්. බීපන්. පරයා. මං මුඩ බොත්තම අරගෙන ඉන්නවා කියලා ගිහින් එයාට කියපන්. Guardian. Thanks. මට නම් ආරංචි උනේ අරක්කු බිස්නස් එකෙන් පස්සේ ආ බෝඩ් එක නතර කළා කියලායි. මට හිතුණා මොනවාරි දෙයක් අලුතෙන් පටන් ගන්න. හරියට නිකන් බලෙන් ආයෙත් පටන් ගන්නවා වගේ. Good. මමත් තාම දවසට පොඩ සිගරට් තුනෙන් එකක්වත් බිව්වේ නැහැ. මම එකක් බල්තු කරන්න. ඔව් ඒක හොඳයි. දන්නවද සපරේ? ශීරපායි සතුන්ගේ ආහාර ජීවන පද්ධතියට අපේ ආහාර ජීවන පද්ධතිය ගොඩක් සමානයි. හැබැයි මස් කන සතුන්ගේ ඒකට උරගයින්ගේ ආහාර ජීවන පද්ධතිය ඊට වඩා ටිකක් වෙනස්. සපරේ පොළොන් දේනුව පැටව දැම්මට පස්සේ ඒ පැටවුන්ගේ වැඩි හරියක් ගිලින්නේ පොළොන්. කමෙන් මෙච්චර පුංචි විස්කි වීදුරුව මෙච්චර රසද? ඔයා සෑහෙන සරයි වගේ. ඔයා කොළගේ ගැන කිව්වනේ. සපරේ දන්නවද? දිව්‍යයන්ට නාගයින්ට එතකොට සිංහයින්ට මේ ලෝකෙ තියෙන්නේ black and white. Black and white. Yes. Black and white. පළවෙනි ඉලියක තමයි හොයාගන්න පස්සේ ඕනම බිස්නස් කාර්යයකට ලෝකෙ පේන්න පටන් ගන්න black and white. යදම නාමේ. Black and white. වියදම ලාභය. හුඟක් ඉස්සර පුංචි ගෑනු ළමයෙක් හිටියා. කෙසඟ ශරීරයක්. පිටිමත් ඇස් දෙකක් තිබුණා. ඔයාට යාව හම්බ වෙනකොට යා වැඩි පිටපත් කරලා යන්තම් මාසෙ. එයාව හදාගන්න ගත්ත අත්තම්ම යාට දීපු වර්ණ හතක් තිබ්බ ගවුමක් ඇඳගෙන
හැයි ඉබ්‍රහීම් බීට් ස්ටෝල් එක ඉස්සරහින් ඇවිදගෙන යද්දි රාජපක්ෂ බේකරියට රෝස් පාන් ගන්න. Rospa. Black and white. රාජපක්ෂ බේකරි. ඉබ්‍රහීම් බීට් ස්ටෝල් එකේ පිළිකන්නේ ලීවට අතරින් ඉන්නේ කෙල්ල දැක්කේ. පිහිමන්න හොදමින් හිටපු කෙසඟ කොල්ලා. පිහිමන්න. Black and white. කමන. මේ විස්කි මෙච්චර සරද. රාජපක්ෂ බේකරිය මාස් කපන පිහිමන්න. එදා දැක්කේ කෙල්ලට. ඔය මාස තුනක් වුණාට $1 වගෝනේ බලක. $1. Black and white. Black and white. මේ විස්කි මෙච්චර සරද. අපේ බිස්නස් එක ඉවර කර. අර සින්දුවක් තියෙනවා. අතීතයේ හීනයක්ද මොකද්ද කියලා. සපරේ. ඔයා දන්නවද? ජීවිතේ මේ මහ පොළොවට බිහි කරන්න අම්මගේ කොයි තරම්නම් ලේ ප්‍රමාණයක් මේ මහ පොළොව මත මුදාහිනවද කියලා. කමනේ. මාත් මේ මිලියන බිලියන ගණන් හම්බ කරමින් try කරන්නේ. මට සමහර ගණන් මිනිත් තියාගන්න බැරි දේවල් වලට මිලක් නියම කරන්න කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? අපි බිස්නස් එක ඉවර කරමු සපරේ. මම අවුරුදු 20ක් උත්සාහ කළා. මගේ ඇඟින් මහ පොළොවට වැටිච්ච ලේවල වන්දි ගන්නේ නැතුව නිහඬවම දේවත් දෙටපත් වෙන්න. සමාව දීපේ උත්තරීතර බව නිසා ඇතිවෙන දිව්‍ය මේ වරේට ළඟා වෙන්නේ. ඒ කියන්නේ මට සමාව දීලා දේවත්වයට ලං වෙච්ච මොහොතකුත් තිබුණා. හැබැයි තනියම දේවත්වයටපත් වීම හරියට ගිරි දෙවි වගේ. තනියෙන් දිවි නසාගෙන දේවත්වයටපත් වීමෙන් වැඩක් නැහැ කියලා මට තේරුණා. විශේෂයෙන් අද යා ටිකට් එක මම ඔයාට එවනකොට මම හිතුවේ ඔයාට යන්න ඇරලා මම තනියම දේවත්වයටපත් වෙනවා කියලා. හැබැයි තමුසේ ටිකට් එක ඉරලා ඒකට කෙල ගහලා ඒක අපව මට නෙවුවම මට හිතුණා අපි දෙන්නම එකට මැරිලා එකට පව් සමා කරගෙන අපි දෙන්නම දේවත්වයටපත් වුණොත් හොඳයි. මොකද කියන්නේ? අපි බිස්නස් එක පටන් ගමු. Waiter. Check please. ස්පා ලංකාවට හඳුන්වාදීමේ මූලික බිස්නස් කාර්යයක් බවට පත් වෙන තරමට මම දියුණු වුණා. ඊට පස්සේ ස්පා වලට අවසත් වුණා මොකක් බිස්නස් කාර්යොත් එක්ක මම නැත්නම් රත්තරන් බිස්නස් එක. රත්තරන් වල ඊළඟ නැන්දය උනේ මැණික්, දියමන්ති, මුතු, ගජමුතු. රත්තරන්. ඔව් රත්තරන්. අපේ මහත්. අපි බිස්නස් එක පටන් ගමු. ඔව්. අපේ බිස්නස් එක පටන් ගමු. අපි බිස්නස් එක පටන් ගමු. අපේ බිස්නස් එක පටන් ගමු. මම බොර වෙච්ච වතුරක ගිලිලා හිටියා. සමදරා. මගේ දෙපැත්තේ පරණ කුඩ කෘමිනාශක බෝතල් පරණ ටෝච් රූප පොද වෙච්ච පින්තූර රාමු ඇස් කණ්ණාඩි පාගලාව. මමත් එක්ක පාගලාව රෝස පාට පුංචි කෙලි බෝනික්. All the king's horses and all the king's men. ඒකි මගේ ළඟින් පාවෙලා යද්දි වතුරෙන් එක පාරට මුඩට පැන පුංචි රිදී පාට කිනිස්සකින් මගේ පපුවට ඇන්න. මං කෑ ගැහුවා. ඊට පස්සේ ඒකි මගෙන් අහනවා. ඇයි සමුදරා ඔච්චර කෑ ගහන්නේ? මගේ අම්මා මං ඉපදුනාට පස්සේ තනියම පෙකිලි වල කපා ගන්නකොටවත් කොච්චර වේදනාවෙන් කෑ ගැහුවේ නැහැ නේද කියලා.
मेरी अम्मा සීරි පිටින් අරවල වලටවත් ගෙවන්න බැරි මේ අසහනකාරයෝ මේ කෙරෙන්න ටිප් එකක් දෙන්න තියා විරෝධයක් ගැන හිතන්නවත් ඇයි මායාවක පැටලලා ඉන්නේ සර් අපි ප්‍රවේණි දාසියෝ නෙමෙයි සර්. मालकी කැමතිද සියාගන්න හේනදාරිය මා වුණා හරි පොඩ සමර මාතු ගෙස්ට් එකට එකගෙන ගියා අජෙස්මයි मालिनी මගේ අජෙස්මයි नमस्ते අපි සිල්වර් ටිප්ස් තේදලු කැඩුවට සිල්වර් ටිප්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ සර්. ලෝකෙ කොහේ හරි තැනක තාමත් මේ වෙලාවේ මේ ඇසිල්ලෙන් දීදි හදනවා. මම ලේ රජස් දෙකම හොදගෙන ආපු පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. අපිට පාඩම් කරන්න තියෙනවා සර්. මම හිතුවේ නෑ ඔයගොල්ලෝ ඔක්කොම ඒ කියලා බිස්නස් එක ඉවර කරා. අපි බ්ලැක් කැන් වල විදියට කො ඩිස්කස් එක ඉවර කරමු සමරේ. මොකද මම විශ්වාස කරන්නේ නෑ අවුරුදු 16ක ජීවිතේට තවුසෙල්ල කරපු මිටි පහරක කල්ල ලේසියෙන්ම කඩ පුළුවන් වෙයි කියලා. ඔව් මොකද ඒක රිපීට් වෙවි අස්සම්මල කිරියාමල පත්තිනියම්මලට වැදිච්ච පාරක් ඇයි අපි මේ බිස්නස් එක සංකීර්ණ කරගන්නේ ආ? ඇයි රත්තරන් අපි උසාවිය යන්නේ නැත්තේ? නීති හදන්නේ නීති ස්ථාපිත කරන්නේ පිරිමි නිසා රත්තරන්. මෙච්චර කාලයක් අපි දුන්නු තීන්දුව ඔයගොල්ලෝ පිළිගත්තේ නැද්ද රත්තරන්? ඔයගොල්ලෝ අපිව කවුරුත් ඉන්නකනේ ඒක බානවන්න බල කළා. සමරේ අපේ ගර්භාෂයේ ප්‍රොපර්ටි එකක් කරා. අපේ ගර්භාෂයෙන් එළියට එන්න කැමති වහන්සේම තියලා තියනවා. හැබැයි අකමැති ජොන්ගෙන් තැම්පත් කරපු උඹ මරලා දැම්මා. උළුපුවකින් ගිලලා. මට වෙන විදිහක් තිබුණාද ජීවිතේ පටන් ගන්න? මා කලින් විකුණත් විපාරක් ගානේ අපහරණය වුණේ නැද්ද රත්තරන්? නැති. එන තරාදිය බැලන්ස් මම ඔයා වඩා පුත්‍යානේ යාගේ නමින් බෙන් කරන්න මොකද ඔයා යට දැම්ම නම එක ලබා උද්‍යානයකින් සියලු වේදනාවන් මට කියන්න මට පුළුවන් නම් සපරේ. ඔයාට මේ මුළු රටම ළමා උද්‍යානය මට කරන්න වෙන කොතනින් කොයි විදිහටද මේවා නරත්ත හදාගන්න පුළුවන් දරුවෙක්ව පැතුනක් ඇතුළත වැරෙන්න හේතු සම්පාදනය කරලා දුන්නු තාත්තෙක්. මොකක්ද කියවන්න පුළුවන් වන්දිය? කමෙන්ට් ඔයා තාත්ති කරන්නේ අපෝ දෙන්න මට අපි ඉතින් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු එහෙම කතා කරන්න බෑ මොකද ගර්භාෂය ඇතුලේ විතරක් නෙවෙයි. එළියේ මහා දමාලි මරණ මෙරුණුන්ගේ සොහොන්නුන්ට පාළු ළමා උද්‍යාන විශාල කර්මශාලාවක් අපේ සිස්ටම් එක. ඔව් සමරේ. අන්නේ සිස්ටම් එක වෙනස් කරමුද අපි? සිස්ටම් එක මොන සිස්ටම් එකද තේරෙන්නේ නෑ නේද? කොහේ තේරෙන්නේ? අඩක් තිරිසන් අඩක් මනුෂ්‍ය නරාක්ෂයෙක්ට හීන යකෝරති මට බෑ තවත් එක කරගගයි අපි බිස්නස් එක ඉවර කරමු බිස්නස් එක ඉවර කරමු. හොඳයි. අපි බිස්නස් එක ඉවර කරමු. හැබැයි මේක නිකම්ම බිස්නස් එකක් නෙවෙයි. සිස්ටම් එක වෙනස් කරන බිස්නස් එක. අපි දෙන්නගේ බිස්නස් එක. ඔයා මාව විතරක් මේකෙන් අයින් කරලා සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද? එහෙනම් මට අනින්න. මං නිරායුධයි. මට ඇනලා මූදු වතුරෙන් හොදලා හොඳ කම්මල් කාර්යයකට දීලා මකවලා හොඳ වාඩ කීයක් හදවගන්න. එතකොට ඉතුරු වෙන සාක්ෂියක් නැහැ. මේ තියෙන්නේ මගේ පිටිය. එයාගේ පෙකලි වල මම තනියම කපපු පිටිය. එයා නැති වෙච්ච දවසේ ඉඳලා මම මොහොත කරපු පිටිය. හරි. එහෙනම් බලමු. කොච්චර මොහොතද කියලා.
Thank you.